මගේ නම සෝමලතා. මගේ නම සෝමලතා 27 වෙනිදා මේ ඇලමේ මගේ බැම්මට උඩින් ගියේ. එදා රෑ අපි ඔක්කොම පැනලා ගියා මේ නංගිලා යට වුණා. ඒගොල්ලෝ පහුවදා උදේ ගොඩ ගත්තා. අර නංගිලාව එදා රෑම ගත්තා. එක දෙමළ පිරිමි ළමෙක් ඇවිල්ලා. ඊට පස්සේ ලොකු සද්දයක් නේ ආවේ. ඒ සද්දේදී අපි දන්නේ ලයිට් නේ. වතුර එනවාද කියලාත් අපිට පේන්නේ නැහැ. මේ ගෙදර මල්ලි නංගිගේ මහත්තයා වල්ලායි ටෝච් එක ගන්න අපි දැක්ක මේ උඩින් වතුර යනවා. අපි දෙන්නත් ඒ ආට දන්නේ සමහරව ඇවිදින්නත් බෑ. අපි දෙන්න පැනගෙන එයත් අල්ලගෙන මම උඩට දිව්වා. උඩ ගෙදරකට ගියා. ඔක්කොමල්ලා එහෙම තමයි ගියේ. පවුලේ 4 දෙනාම අපි 4 දෙනෙක් ඉන්නවා. ඊට පස්සේ දැන් මෙහෙම දැන් ඒ ටික නම් ඉවරයි කියන්නකෝ. දැන් වතුරත් බහැලා ඇලගාවින් දැන් අදත් මහත්තයා වැස්සොත් දැන් ඇල යන්නේ අපේ උඩින්. කවදා හරි ඇල උතුරනවනේ හැමදාම උතුරනවනේ වැසක් ආවොත්. ඉතින් බලන්න අපේ ගෙදර අවදානම් අර කණු තුනක් උඩ තියෙන්න කියලා. කිව්වේ නෑ අද මං ග්‍රාමසේක මහත්තයා කෝල් කරා දැන් උදේම මොකද්ද වෙන්නේ කියලා බලන්න රැයට හරි සද්දයි මහත්තයා. නිදියන්න බෑ දඟලනවා කෙන්දිරි ගානවා හරියට මෙහි. අර දඩබඩ ගාලා සීට් උඩින් පැනගෙන දුවනවා. පූසෝ පනින හෝ ගාලා කෑ ගහන පොර කාගෙන යක්කු වගේ. එතකොට මම පිරිත් කියන ඇඳ උඩ ඉඳගෙන මේ සනිකව නැති වෙනවා. එතකොට මට හොඳටම තේරෙනවා මේ පූසෝ නෙවෙයි කියලා. හොඳට දන්නවා. මම පිරිත් කියන පටන් ගන්නකොටම ඒ සද්ද ඔක්කොම නැතුව යනවා මට. මම ඒකෙන් හොඳටම දන්න මේ තියෙන අහල පහල තියෙන මොකක් හරි මට තියෙන්නේ මේ ගෙදරට කියලා. මට ඉන්න බෑ මහත්තයා. හරි අමාරුයි. මේ මට මෙතනින් යන්න කොහට හරි මොනාරි කීයක් හරි ලැබෙනවා නම් පොඩි කාමරයක් හරි ගහගන්න අපිට නේ උඩට වෙන්න ඉන්න පුළුවන්. මේ අපේ අර නංගි ගහගෙන ඉන්නේ දැන්. මේ දැන් මෙතන දෙකක් තියෙනවා අතන එකක් තියෙනවා මේ අතක් මේ තිබ්බ කකුලක් ඒක බල්ලෝ ඇදන් ගිහිල්ලා. ඒ බොඩි එක යට ඇති. අතන තව එකක් තියෙනවා දැන් 10 දවසකටත් වැඩි. ඒක අර තියෙන ඒක වහලා තියෙන ඒ බල්ලෝ ඇවිල්ලා අදිනවා. ඊට පස්සේ ග්‍රාමසේක මහත්තයා කවුරු හරි එවලා පස් දාලා වහනවා. එවනවා යා කවුරු හරි ළමයි දෙන්නෙක් එවලා ඔය ඊයේ පෙරේදත් වහලා ආශාරය මේව බල අදින්න එපා කියන්නේ කොහා කාටවත් මොකද මිනිස්සු ගොඩ දාලා අරන් යන්නේ නැහැ දාලා යනවා. ඒකින්ද ඉතින් මට බයයි මං තනියම ඉන්නේ. මම කොළඹ තමයි ওই ගෙදරක ඇඳුම් මාලා මේ ජීවත් වුනේ මට රස්සාවක් කරන්න බෑ. අවුරුදු 6ක් වෙනවා දැන්. ඉතින් මට රස්සාවට යන්නත් ඉන්නේ නැහැ මහත්තයා. මොකද මේ ආයි වතුර කාව මේ මන්ට කකුලුත් තමයි කවුරුත් තාලා පාර නෑනේ. තනියම ඉන්නේ. ඇදගෙනවත් යයි වතුරට. මං ඒකින්ද අද ග්‍රාමසේක මහත්තයාට කතා කරලා කිව්වා මොකද කරන්නේ කියලා. ඔතකොට කිව්වා ඉන්න පොඩ්ඩක් මේ RM එකෙන්ද කොහෙද? හරි MBR එකකින් එනවා. ඒ ආපු ගමන මං එක්කන් එන්නම්. ඒ ආවට පස්සේ මොකද කියන්නේ කියලා බලලා තීරණයක් ගන්නම් කිව්වා. එතකම් පොඩ්ඩක් ඉන්න කිව්වා. මං අද ගත්තේ ඊයර මට එපාම වුණා නිදියන්න ගිහලා. ඇහැරිලාමයි හිටියේ. මේ සද්දට. සද්ද කියන්නේ මගේ ගේ ළඟින් දුවනවා. හොරුණක් නෙවෙයි. මට දන්නේ මොකක් හරි තියෙනවා දෙයක්. දුවන සද්දය එන මේ සීට් කැලි උඩින් පනිනවා. කෙන්දිරි ගානවා. ඕ ගාලා සද්ද මහත්තයා. මට හරි බයයි ඉන්න කවුරුත් නැහෙනේ. පහුගිය දවස් ටිකේ මේ නංගිලා අපේ ගෙදර නිදිය ගත්තද ඒගොල්ලෝ අර හાર્ඩ් එකක් ගහගත්ත නිසා ඒගොල්ලෝ ගියා. දැන් මට හරි බයයි ගෙදර ඉන්න මං එකින්ද උදේම ග්‍රාමසේක මහත්තයාට කෝල් කරා මේක බෑ මහත්තයා සද්දත් එක්ක ඉන්න බෑ. ලොකු වතුරක් ආය ආපු ගමන මේ කණු තුන පහත් වුණොත් ඉතින් අර ආයිනට දාපු ගල් ටික ඔක්කොම අර හොදන් ඇවිල්ලා පල්ලෙහාට. ඔතකොට මේක පහත් වෙලා අරක මේ සිමෙන්ති දාලා නැහැ මහත්තයා මම අතින් සිමෙන්ති අනලා අර ගාලා තියෙන්නේ. අර සර්පිය රින්ගනින්ද අතින් සිමෙන්ති අනලා ගාලා නැත්තම් පස් දාලා ඔය ඇතුල් කරලා තියෙන ඔය ගල්. ඔතකොට මේ ගේ හරි බයයි මට ඉන්න. මම නැති වෙලාවට අර මිනිස්සයව මට තනියෙන් තියලා යන්න බෑනේ මහත්තයා. මම රස්සාවට යන්නේ නැහැ දැන් මාසයක් වුණා. මේ හරිය ගඳ කියන්නේ පහුගිය දවස් ටික හොඳටම ගඳයි. දැන් අර අවුව වැටෙනින්ද පොඩ්ඩක් වේලිනකොට ගඳ අඩුයි හුලම් පාරට ගඳ එනවා. අපි උයාගෙන බත් එක කන්නේ විසි කරන කණ්ඩ අප්පිරියයි. මිනි දැන් නම් 19 මහත්තයා ග්‍රාමසේක මහත්තයා ගොඩ ගත්තා. ඒවා වල දැම්මත් එක්ක. දැන් තාත්තන මිනිහක් තියෙනවා මෙතන අර මම නම් බලන්නත් ආවේ නෑ අර ළමයක් වදා බිනි දෙකක් තියෙනවා කියලා ඊයේ ඉඳලා අර මහත්තයෙක් ආවා ඒ මහත්තයාට පෙන්නවුවා ඒගොල්ලෝ ඇවිල්ලා පෙන්නලා මේකෙන් ග්‍රාමසේක මහත්තයා මගෙන් අහුවා ඔයා දැක්කද මේවා කියලා දුවදේ මෙහෙම තියෙනවා කියන මං කිව්වා මහත්තයා මම නම් ගියේ නෑ සුනාමි ගෙදර ළමයා ඇවිල්ලා ඊයේ මහත්තුරු වගේ ආව ඒගොල්ලන්ට පෙන්නුවා කිව්වා මම දැක්කද කියලා මං කිව්වා මං දැක්කේ නෑ කියන්නේ මං යන්නේ මෙහාට මේ දැනුයි ආවේ ඊට පස්සේ කමන්නේ ඔහම ඉන්නකෝ මේකෙන් ආවට පස්සේ මොනවද වෙන්නේ කියලා බලමු කිව්වා එච්චරයි